සුදානම් වන්නේ ඔබද විකට් ආකාරයට ප්‍රථම පන්දුව යොමු කරන්නට රුවන් මදුශංක ඉදිරියේ කෙටි පන්දුවට වේගවත් පහරකට වෑයම් කළත් පිටේ නිසිලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබුණා. මිඩෝන් දිස්සට පන්දුව ගමන් කළ එක ලකුණක් ලැබෙනවා. පෙරත් පැවසුවේ මේ තනතිරුව තුල නේ දම්මික දකුණ තින් මද වේග පන්දු යන ක්‍රොඩේක අවබද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළ යන දැවි ගිය ක්‍රොඩේකක බවට පත්වනවා. පිත්තේ ඉන්සයිඩ් එච්චි දවඩන පන්දුව සුරකි උඩ පන්දුවක් බවට පත් කර ගන්නවා කඩළු රකින්න ක්‍රොඩේකා. ඒ අනුව දැන් තුන්වන විකට්ටුවත් කුරුණෑගල නීට් කණ්ඩායමේ බිඳ වැටෙනවා. අපේ කුඩාවල මිත්‍රණ ඕනේ තමත්ම අසීරු තත්වයකට දැන් පත්ව තිබෙන ආකාරයක් පැහැදිලිව දක්නට ලැබෙනවා. අපේ කුඩාවල මිත්‍රණේ සුදානම් අවබද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා කෙටි පන්දුවට පුල් පහරක් කෙල්ල කරනවා. එල්ලගෙනවා පන්දුව උඩ පන්දුවක් කැටිට ධනුෂ්ක අති විශිෂ්ට ගානේ උඩ පන්දුවක් රැකගත්තේ. තරමක් දිව්‍යාමට කම්මැලි කුඩකේ කො ධනුෂ්ක මේ වටිනා තරඟය තුළ මේ උඩ පන්දුව ඉතාමත්ම මැනවින් රැගානට සමත් වුණ අවසන් මොහොත දක්වාම තමන්ගේ දැස් පන්දුව වෙත රඳවා ගනිමින් අති විශිෂ්ට උඩ පන්දුවක් රැකගත්තේ. ඒ අනුව කුරුණෑගල නීට් කණ්ඩායමේ සිවන කඩුල්ලක් දැන් බිඳ වැටෙනවා. අපේ කුඩාවල මිත්‍රණි on තරමක් අපහසු තත්වයකට දැන් පත්ව තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා. මරණ තරග මාලාවේ ප්‍රථම කඩළු ත්‍රිත්වලාභියා බවට පත් වෙනවා ප්‍රසන්න ධම්මික. දෙවන කඩළු ත්‍රිත්වලාභියා වන්නට සමත් වෙනවා. වරකාපොළ ෆන් බොයිස් කණ්ඩායමේ ජදු මීට පෙර කඩළු ත්‍රිත්වයක් දවා ගන්නට සමත් වුණා. යනුව දැන් ප්‍රසන්න ධම්මික කඩළු ත්‍රිත්වයක් දවා ගන්නවා. අපේ කුඩාවල මිත්‍රණි අපනැල්ල කැන්ඩියන් කුඩකින් සම්බන්ධ විය යුතුයි. ඔබද විකට් ආකාරයෙන් ප්‍රසන්න ධම්මිකගේ මීළඟ පන්දුවට වේගවත් පහරක් කෙල්ල කරනවා. පිටේ හරියාකාරව පන්දුව දැවටුන ෂෝට් තර්ඩ් මෑන් කලාපයට පන්දුව ගමන් කරන අනවශ්‍ය කලබලයක් පෙන්නුම් කළේ දැවි ගිය කුඩකේක බවට පත් වුණ ඔවුන්ගේ 6 වන විකට්ටුවක් දැන් බිඳ වැටෙනවා. තරමක් අසීරු තත්වයකට දැන් පත්ව තිබෙන්නේ කුරුණෑගල නීට් කුඩකින් ලකුණු 4යි කඩළු 6ක් බිඳ වැටි අවසන් වේවිට විට